මුලතිව් පුදුකුඩිරිප්පු රෝහල සහ අවට ප්‍රදේශයේ බලය තහවුරු කරගත් ආරක්ෂක අංශ තවදුරටත් එම ප්‍රදේශය ඉලක්ක කරගනිමින් මෙහෙයුම්වල නිරත වන බවට අපට තොරතුරු වාර්තා වන වසංක. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදේ නානක්කර මහතා සඳහන් කරන ආකාරයට මේ වන විට LTT සතුව තිබෙන්නේ වර්ග කිලෝමීටර 35ක තරම් වූ ඉතා සුළු භූමි ප්‍රදේශයක් පමණයි. End of war, the final countdown. LTT ඊය මේ වන විට කොටු වී ඇත්තේ පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 35ක භූමි ප්‍රමාණයකටයි. හමුදා ප්‍රකාශකවරයා පවසන්නේ ඉන් වර්ග කිලෝමීටර් 20ක භූමි ප්‍රමාණයක් වෙන් වී ඇත්තේ සිවිල් වැසියන් රැඳී සිටින යුද මුක්ත කලාපයට වන බවයි. ඒ අනුව LTT ඊය සතුව දැන් පවතින්නේ වර්ග කිලෝමීටර් 15කටත් අඩු කුඩා භූමි ප්‍රමාණයක් වන බවයි ආරක්ෂකාංශ පවසන්නේ. පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ ඉලක්ක කරමින් මේ වන විටත් යුද හමුදා සේනාංක 3ක් මෙහෙයුම්වල නිරත වනවා. හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ යුද හමුදා 53 වෙනි 58 වෙනි සහ 8 වෙනි කාර්යසාධක සේනාංකයේ බටපිරිස් මේ වන විටත් එම ප්‍රදේශයේ වට කර ඇති බවයි. මේ අතර මුලතිව් පුදුකුඩිරිප්පු රෝහලේ බලය තහවුරු කර ගැනීමටද ආරක්ෂකාංශ අද පෙරවරුවේ සමත් වුණා. ජාතික ආරක්ෂා පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවසුවේ ප්‍රදේශයේ පැවති දරුණු ගැටුම් වලින් අනතුරුව මේ රෝහලේ බලය ආරක්ෂකාංශ තහවුරු කරගත් බවයි. පුදුකුඩිරිප්පු රෝහල එම ප්‍රදේශයේ පිහිටි විශාලතම රෝහලක් වනවා. එමෙන්ම මෙය LTT ඊය අත්කරගෙන සිටි අවසන් රෝහලද වන බවයි ආරක්ෂකාංශ පවසන්නේ. ආරක්ෂකාංශ අවස්ථා කිහිපයකදීම මෙම රෝහලට ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බවට LTT ඊය විවිධ අසත්‍ය ප්‍රචාර දියත් කළා. මේ හේතුවෙන් රෝහලේ සිටි රෝගීන් පවා වෙනත් රෝහල්වලට මාරු කර යැවීමටයි රජය කටයුතු කළේ. නමුත් හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ පුදුකුඩිරිප්පු රෝහල මුදා ගැනීමේදී ඊට කිසිදු හානියක් සිදු වී නොමැති බවට තහවුරු වී ඇති බවයි. මේ අතර වන්‍ය මානුෂීය මෙහෙයුම්වල නිරත ආරක්ෂකාංශ ලබන ජයග්‍රහණ පිළිබඳව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවති උත්සවයකදී සිය අදහස් මෙසේ ප්‍රකාශ කළා. ත්‍රිකුණාමලයේ නගරය පවා LTT සංවිධානයේ පාලන ප්‍රදේශ වශයෙන් වුන් කටයුතු කරා. මේ තත්වය අද සම්පූර්ණයෙන්ම නැති කළා. තාමත්ම සුළු වර්ග සතපොම් මම හිතන්නේ 30 ගාණක් කිව්වට එයින් භාගයක් කලපුව ඉතුරු තාමත්ම සුළු 20ක පමණ ප්‍රමාණයකට සීමා කළා. ඒ දින සෑමදාම ඉන් කොටසක් අපි අල්ලගෙන ඉතා සුළු ඉදිරියේදී සුළු කාලයකදීම මුළු රටම අපේ හමුදාවේ පාලනය යටතට ගන්නවා. ආරක්ෂකාංශ විසින් පරාජය කළ LTT අවිශක්තිය හා පිරිස් බලය පිළිබඳවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අදහස් පළ කළා. මේ වෙනකොට හමුදා විසින් අත්පත් කරගත්තා වූ ආයුධ ප්‍රමාණය දිහා බැලුවම හමුදා දෙකක් ආයුධගත කරන්න පුළුවන් තරම් විශාල ආයුධ ප්‍රමාණයක් අපි දැනග අල්ලගෙන තියෙනවා. මේ වගේ ආයුධ ප්‍රමාණයක් ඇති සංවිධානයක් සමග අපි මං හිතන්නේ ඒකම අපි මීට ඉස්සර බුද්ධාංශ මගින් කිව්වටත් වඩා වැඩි පිරිස් බලයකුත් උන්ට තිබුණු බවට අපි පැහැදිලි වෙනවා මේ දැන් අපි කරගෙන යන සත්ම දිහා බැලුවා. LTT යුද හමුදා පිරිස් වෙත ප්‍රහාර එල්ල කිරීමටත් ඒ වගේම තමන්ගේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමටත් යුද මුක්ත කලාපයන් යොදා ගන්නා බව එම ප්‍රදේශවල සිට පලා සාමාන්‍ය වැසියන් හෙළි කළ කරුණක්. අද දින මාධ්‍ය කණ්ඩායමක් පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ කළ සංචාරයකදී මේ පිළිබඳව තවදුරටත් තොරතුරු සොයා ගැනීමට හැකියාව ලැබුණා. පුදුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයේ පිහිටා තිබූ LTT උපකරණ හා රෙදිපිලි ගබඩාවක් සොයා ගැනීමට 58 වන සේනාංකයේ බටපිරිස් සමත් වුණා. රජය විසින් කලින් නම් කළ යුද මුක්ත කලාපය තුල සිවිල් වැසියන්ගේ වාසස්ථාන මැදි කොටගෙනයි මෙම උපකරණ හා රෙදිපිලි ගබඩාව පිහිටා තිබුණේ. LTT ඊය මෙම ප්‍රදේශ තුල තම ගබඩා සංකීර්ණ මෙන්ම බෝම්බ නිෂ්පාදනාගාරද පවත්වාගෙන ගොස් ඇත්තේ සාමාන්‍ය වැසියන් රැඳී සිටි වාසස්ථාන උපයෝගී කරගෙනයි. සිවිල් වැසියන්ගේ වාසස්ථාන අතරේ ඉදිකළ මෙම බංකර LTT නායකින් සැඟව සිටීමට යොදාගත්තේවායි. යුද හමුදාව මෙම යුද මුක්ත කලාපවලට ප්‍රහාර එල්ල නොකරන බැවින් තම කටයුතු සියල්ලම පවත්වාගෙන යාමටයි මෙම ප්‍රදේශ LTT විසින් යොදාගෙන ඇත්තේ.
රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙම සියලුම උපකරණ මෙම ප්‍රදේශය වෙත රැගෙන ඒමට LTTට හැකි වී තිබෙනවා. මෙහි රැඳී සිටි සාමාන්‍ය වැසියන් රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණීමෙන් අනතුරුවයි 58 වෙනි සේනාංකීය යුද හමුදා බටපිරිස් මෙම ප්‍රදේශයට ඇතුළු වුණේ. ඒ සමගම LTTට මෙම සියලු දේ අතහැර පලා යාමට සිදු වූ අතර සමහර ගබඩා සංකීර්ණ ඔවුන් විසින් විනාශ කර දමා තිබුණා. මෙම මෝටාර් නිෂ්පාදනාගාරයේද LTT පවත්වාගෙන ගොස් තිබෙන්නේ විශ්වමඩුහි යුද මුක්ත කලාපයේයි. පනස් අටවැනි සේනාංකයේ බටපිරිස් මෙම ප්‍රදේශයට ඇතුළු වීමත් සමග එහි රැඳී සිටි LTT සමාජිකින් මෙහි වැඩ කටයුතු අතරමඟ අතහැර පලා ගොසින්. මෝටාර් බෝම නිෂ්පාදනයට යොදාගත් අමුද්‍රව්‍ය හා උපකරණ රාශියක්ද එම නිෂ්පාදනාගාරය තුළ අතහැර පලා ගොස් තිබෙනු අපට දක්නට ලැබුණා. LTT සිවිල් වැසියන් හට මුවා වී තම කටයුතු බොහෝමයක් පවත්වාගෙන ගොස් ඇති බවට මෙම උපකරණ ගබඩාව හා බෝම්බ නිෂ්පාදනාගාරය කදිම නිදසුණක්.